ඔන්න ඉතින් කඳු වලින් වට වුණු කෙත්වතු හේන් පිටි වලින් සරුසාර වුණු ලස්සන ගමක් තිබුණා. මේ ගමේ මිනිස්සුත් හරීම සමගියි. වෙන ගම්වල වගේ යනකොටා ගත්තේ නැහැ. ඉතින් මේ ගමේ එක ගෙදරක හිටියේ කමලයි පියදාසයි එයාලගේ පුංචි පුතා පැංචයි. ඉතින් කමලටයි පියදාසටයි හිටපු එකම ළමයා වුණේ මේ පැංචා. ඒ නිසාම අම්මගේ තාත්තගේ ආදරේ මැද දඟකාර හුරතල් මේ පැංචා බොහොම සතුටින් ජීවත් වුණා. මේ තුන්දෙනාම ගොඩාක් ගුණයහපත් වගේම හැමෝගෙම හිත දිනා ගන්න මේ පුංචි පැංචට නම් වැඩි කාලයක් ගියේ නැහැ. අම්මේ මම යනවා. ඉන්නකො පැංචෝ මේ බත් එක අරන් යන්න. අනේ අම්මේ මට බත් එපා. මට සල්ලි කීයක් හරි දෙන්නකෝ. මං කඩෙන් මොනවා හරි ගන්නම්. පැංචෝ කඩචෝරු කාලා හරියන්නේ බත් කන්න ඕන. අම්මා හදන කෑම කඩචෝරු වලට වඩා ගොඩක් රසයි. ඒ වගේම ගුණයි. අනේ අම්මේ ඔන්න ඔය එහෙනම් අදට කීයක් හරි දෙන්න. කොල්ලගේ ආසාවනේ. හරි ඔන්න හෙටනම් බත් කන්න ඕනේ. පියදාස ජීවනෝපාය විදිහට කළේ හේන් ගොවිතැන්. හේන් ගොවිතැන් සරුවට වැඩුණු නිසා අගහිල්කමක් නැතුව ජීවත් වෙන්න මේ පවුලට පුළුවන් වුණා. පැංචත් මේ වැඩවලට පුංචි වුණාට උදව් කරන්න නම් අමතක කළේ නෑ. පැංචෝ අද සෙල්ලම් කරන්න යන්නේ නැද්ද? නෑ තාත්තේ මං අද උදව් කරන්න ආවේ අම්මටයි තාත්තටයි. කොච්චර හොඳ ළමයෙක්ද අපේ පුතා. ඒත් පුතේ අර ගහ යටට වෙලා ඉන්නකෝ. අම්මේ මේ ගහ ගොඩක් පරණ ඇති නේද? අනේ ෂෝක් හරිම ලස්සනයි තාත්තේ මේ ගහ. ඔව් පැංචෝ මේක සීයා ඉස්සර කුඹුරු කරන කාලෙත් තිබුණා. දැන් මේක ඉස්සරටත් වඩා ගොඩක් ලොකු ශක්තිමත් ගහක්. ඔව් තාත්තේ හරිම සිසිලසයි මෙතන. ඔව් පුතේ මහන්සියක් දැනුනම හැමෝම වෙහෙස නිවාගත්තේ මේ ගහේ සිසිලෙන්. තාත්තේ මට ඔන්චිල්ලාවක් බැඳලා දෙන්නකො මේ අත්තේ. හරි පැංචෝ මං හදලා දෙන්නම්කෝ. පැංචට ගහ යටට වෙලා ඉන්න කිව්වත් පැංචත් අම්මටයි තාත්තටයි උදව් කළා. ඉතින් වෙලාව ටික ගෙවිලා ගිහින් හවස් වේගෙන එන නිසා කට්ටියම ගෙදර යන්න පිටත් වුණා. ඉතින් ගෙදර යන අතරමඟ කඩමණ්ඩියේ තිබුණු කඩේක පැංචගේ හිත නතර වුණා. ඉතින් මේ පැංචා කඩචෝරු කන්න ගොඩාක් ආසයි. ගෙදර හදන එළවලු පළතුරු පලා වර්ග වගේ ගුණ දේවල් කන්න මේ පැංචා එච්චර කැමති නැහැ. ගෙදර හිටපු එකම හුරතලා නිසා අම්මයි තාත්තයි පැංචට කියන ඒවා අරන් දෙන්න දෙපාරක් නම් හිතුවේ නෑ. ඉතින් මෙහෙම කාලය ගත වුණා. පැංචා ඉගෙන ගන්න වගේම ක්‍රීඩා වැඩවලටත් ගොඩක් දක්ෂයි. මේ කාලේ පාසල්වල ක්‍රීඩා තරඟ පැවැත්වෙන කාලේ. පැංචත් මේ තරඟවල දක්ෂ තරඟකරුවෙක් වුණා. දැන් තරඟය ආරම්භ කරනවා. හැමෝම සූදානම් වෙන්න. පැංචෝ ඔයාට පුළුවන්. අනිත් අයව පරද්දවන්න හිතන්නේ නැතුව දිනන්න ශක්තිය ගන්න පුතේ. ඉතින් පැංච මේ තරගයේ ජයග්‍රහණයට ටික ලං වෙලා අවසානයේ තරගයෙන් දිනුවා. ඉතින් හැමෝගෙම ආශිර්වාදය මැද්දේ පැංච කුසලානයක් දිනාගත්තා. පැංචා මුලින්ම දුවගෙන ආවේ එයාගේ අම්මයි තාත්තයි ළඟට. ඉතින් අම්මටයි තාත්තටයි ගොඩාක් සතුටුයි. මොකද කමලගේ පියදාසගේ මුළු ලෝකයම උනේ පැංචා. පැංචට එදත් තාත්තයි අම්මයි පැංචා ආස කරන දේවල් කෑම ජාති අරන් දෙන්න නම් අමතක කළේ නෑ. මෙහෙම කාලය ගත වුණා. පැංචෝ තාම නිදිද? අද ඉස්කෝලේ යන්න නැද්ද? පරක්කු වෙලා. අම්මේ මගේ ඇඟට අමාරුයි වගේ අද. ඒ මොකද පුතේ? ඇයි පැංචෝ කිව්වේ නැත්තේ? අනේ ගොඩක් අමාරුද පුතේ? ටිකක් අමාරුයි අම්මේ. පුතේ ඉක්මනට ලෑස්ති වෙන්නකෝ. අපි බෙහෙත් ටිකක් ගේන්න යමු. ඉතින් අම්මා ගිහින් පැංචට බෙහෙත් අරගෙන ගෙදර ආවා.
මේ ටිකේ කමලයි පියදාසයි බොහොම දුකින් හිටියේ පැංචගේ මේ අසනීපේ නිසා. ඉතින් බෙහෙත් බීලා ටික දවසක් යද්දී පැංචට සනීප වුණා. මෙහෙම කාලය ගත වුණා. දැන් අර හේනේ තිබුණු විශාල ගහ ටික ටික මලානික වෙන්න පටන්ගෙන තිබුණා. මේක දැකලා පියදාසට මොකක්දෝ අමුත්තක් දැනුණා. මොකද මෙච්චර කල් හෙවන සිසිලස දුන්න මේ ගහ එකපාරටම වෙනස් වෙනවා දකින්න ලැබුණ නිසා. හාමිනේ බලන්නකෝ අර කුඹුරේ තිබුණු විශාල ගහ මැලවිලා කොළත් හැලිලා. මට නම් නිකන් මොකද්දෝ වගේ. අනේ මහත්තයා අපට විතරක් නෙමෙයි සත්තුන්ට පවා ඒක වාසස්ථානයක්. කොච්චර පරණ ගහක්ද. ඒක හොඳට තිබුණනේ මහත්තයා. ඒක තමයි හාමිනේ. වතුර ටිකක්වත් යහමින් දාලා බලමුකෝ. අපිට කොච්චර පිහිටවුණු ගහක්ද මේ. ඒකනේ මහත්තයා. දැන් ගහේ ආයු කාලය ඉවර වෙලාද දන්නේ. ඔව් හාමිනේ. අපේ ජීවිත වගේම තමයි ගහ කොළත්. ඉන්නකම් මිනිස්සුන්ට සදා සීපාවට පරිසරයට හොඳ දේ දීලා අපේ නරක දේත් අරගෙන පස්සේ යන්නම යනවනේ. ඉතින් මෙහෙම කාලය ගත වෙනවා. සීයේ මොකද මේ හති දම යන්නේ? හරි මහන්සි පුතේ. මේ පියදාසගේ පුතා නේද? ඔව් සීයේ දෙන්නකො මමත් මල්ලක් ගෙනihin දෙන්න. පුතාට පුළුවන්ද? ගොඩක් පින් පුතේ. මං පයින්ම ගොඩක් දුර අරන් ආපු නිසා හරිම මහන්සි. මේ පැංචා කියන්නේ ගොඩාක් ගුණ යහපත් කාටත් උදව් කරගෙන හැමෝගෙම හිත දිනාගෙන හිටපු පුංචි කොළු පැටියෙක්. ඔන්න ඉතින් පැංචා ගෙදර එන අතරේ හිත නැවතුනේ හන්දියේ තිබුණු මුරුක්කු කඩේ. අම්මෝ අදත් බැබලි තියෙන හැටි මුරුක්කු කඩේ මුරුක්කු ටික මේ රස්නේ වෙලාවේ මුරුක්කු ටිකකුත් කාලා අල්ලපු කඩෙන් පැණි බීමේකුත් බීලා යන්න තිබුණා. අත්තම්මා අවුරුද්දට දීපු සල්ලි ටිකකුත් තියෙනවනේ ළඟ. ඉතින් මෙහෙම හිතපු පැංචා ගෙදර යන්න ගියේ මුරුක්කුත් කාලා පැණි බීමත් බීලා. පැංචෝ කොහෙද මේ යන්නේ? මං ගෙදර යනව නැන්දේ. අනේ පැංචෝ එදා කරපු උදව්වට ගොඩාක් ස්තුතියි. අපේ අම්මගේ ඇස් හරියට පේන්නෙත් නෑ පුතේ. බොහොම පින් පුතාට. අනේ හරි නැන්දේ. එහෙනම් පරිස්සමට යන්නකෝ පැංචා. අම්මත් බලාගෙන ඇති. හැමෝම ආදරය කරපු මේ පැංචා බොහොම ආදරණීය කෙනෙක්. පැංචා ගහකොළට සතා සීපාවට පවා ගොඩාක් ආදරය කළා. පැංචෝ එන්න බත් කන්න. අද අම්මා කවන්නම්කෝ මගේ පුතාට. අම්මේ මට බඩගිනි නෑ කියලා හරියන්නේ නෑ පැංචෝ. බත් කන්න ඕනේ. අදත් කඩචෝරු කෑවද? ඉතින් මේ පැංචා බත් කන්න ගුණදායක කෑම කන්න අදිමදි කළා. එයා ගොඩාක් ආස කරේ පැණි රසකාරක දාපු කඩවල් වල රසට තියෙන කෑම බීම වලට. ඉතින් මෙහෙම දින සති ගෙවිලා යද්දි හැමෝම නොහිතපු විදිහට පැංචට අසනීප වුණා. පැංචට බෙහෙත් ගෙනාවත් වැඩි සුවයක් නම් තිබුණේ නැහැ. පැංචා එන්නම මලානික වෙන්න පටන් ගත්තා. අම්මේ මට හරිම මහන්සියි අම්මේ. ඉතින් අම්මයි තාත්තයි මේ යාළගේ එකම වස්තුව වුණ මේ හුරතල් පුංචි පුතාගේ අසනීපේ නිසා අඬපු නැති දවසක් නැති තරම්. පැංචට ආදරය කරන ගමේ අයත් පැංචට ඉක්මනට සනීප වෙන්න ප්‍රාර්ථනා කරන්න නම් අමතක කළේ නෑ. ඉතින් මේ වෙද්දි කුඹුරේ තිබුණු විශාල ගහෙත් ඔක්කොම කොළ හැලිලා ගිහින් තිබුණා. වෙලාවකට මේ ගහත් මොකද්දෝ කියන්න හදනවා වගේ. අනේ මහත්තයා අපි මොකද කරන්නේ? අපි පුතාව වෙන ඉස්පිරිතාලයකටවත් අරන් යමුද? තාම ගුණයක් පේන්න නෑනේ. හැමෝම කියන්නේ ටික ටික සනීප වෙයි කියලානේ හාමිනේ. අපි බෝධි පූජාවක් තියමුකෝ. පුතා කෑවද? බෙහෙත් දුන්නද?
ඔව් මහත්තයා යන්තම් බත් ටිකක් කැව්වා. බෙහෙත් ටිකත් පෙව්වා. අනේ මගේ පුතා බොහොම ගුණයහපත්. මගේ පුතාව ආරක්ෂා කරලා දෙන්න. ඉතින් පියදාසයි කමලයි හිටියේ පුදුම වේදනාවකින්. ඒත් කමලගේ වේදනාව තවත් වැඩි කරන්න බැරි නිසා පියදාස තමන්ගේ වේදනාව නිතරම හංගගෙන ඉන්න උත්සාහ කළත් පියදාසටත් ඒක කරන්න නම් ලේසි වුණේ නැහැ. මොකද දරු දුක තරම් වේදනාවක් තවත් තීනවද කියලාවත් එයාලට හිතාගන්න බැරි වුණා. කමලයි පියදාසයි නිතර මල් පහන් පූජා කරලා ප්‍රාර්ථනා කරේ පැංචගේ සුවය විතරමයි. මෙහෙම කාලය ගත වුණා. එක දවසක් උදා වුණා. හැබැයි එදා නම් වෙනදා වගේ කුරුල්ලන්ගේ කිචිබිචි නාදේවත් වෙනදාට උදේට පරිසරයේ තියෙන කලබලකාරී බවවත් තිබුණේ නැහැ. හරිම නිහඬ නිස්කලංක දවසක්. පියදාස කුඹුර පැත්තට ගියේ වැඩ කරන්න නෙමෙයි. දවස් ගාණක්ම යන්න බැරි වුණ නිසා ගිහින් බලලා එන්න. එදා පියදාස කුඹුරට ගිහාම එයා දැක්කේ මෙච්චර කල් පිහිට වුණු විශාල ගහේ එක කොළයක්වත් නැතුව මැරිලා ගිහින් තියෙන විදිහ. අනේ දෙවියනේ මේ ගහට ආයේ පණ ලැබෙන්නේ නෑනේ. අපිට කොච්චරනම් උදව් කරාද ඔබ? මගේ පුතාටත් හොඳ යාළුවෙක් වුණානේ. පියදාස බොහොම දුකින් කල්පනා කර කර ගෙදර ගියා. මේ අතර ගොඩක් අමාරුවෙන් හිටපු පැංචා එයාට පණ වගේ ආදරය කරන අම්මවයි තාත්තවයි දාලා මේ ලෝකෙන් සදහටම යන්න ගියා. ඉතින් මේ වේදනාව දරා ගන්න කමලටයි පියදාසටයි මොනතරම් අමාරු වුණාද කියලා වචනවලට නම් පෙරලන්න බෑ. මොකද මේ දෙන්නගේ මුළු ලෝකෙම උනේ මේ පුංචි පුතා. දැන් එයා ආයෙත් එන්නේ නෑ. පැංචගේ අම්මා තාම එයාගේ පුතා ඉන්නවා කියලා හිතලා හිස අත ගෑවත් ඇත්තටම දැන් පැංචා නම් මේ ලෝකෙන් සමුගෙන ගිහින් ඉවරයි. ඉතින් මෙයාලට දැනගන්න ලැබුණා පැංචට මේ අසනීපේ හැදුනේ කෘතිම රසකාරක පැණි රස ෂණික කෑම වගේ මේ දේවල් කාපු නිසා කියලා. ඉතින් මේ අතරේ පැංචගේ අම්මට එයාගේ පොත් මේස උඩ තියලා පුංචි කොලයක් හම්බුණා. ඒකේ ලියලා තිබුණේ අම්මේ තාත්තේ මම ඔයාලගේ පැංචා. මම ඔයාලට ගොඩාක් ආදරෙයි. අම්මේ මගේ යාළුවන්ට කියන්න මම වගේ රස කෑම හොය හොය ගිහින් ගුණදායක කෑම මග අරින්න එපා කියලා. මාව ආදරයෙන් බලාගත්තට බොහොම පිං. ඒත් මට ඔයාලව බලාගන්න වෙන්නේ නැහැ. මගේ ජීවිතේ තව දුර නෑ. මට සමා වෙන්න අම්මේ. අම්මටයි තාත්තටයි බුදු සරණයි. අම්මාගේ ලෝකේ සදන ගිහින් තාත්තාගේ ලෝකේ ඉරණ ගිහින් සනසෙන්න මේ ලෝකෙ පුතුල ළඟින් කවදාද හමුවෙන් සසරේ යලිත් ලැබුණොතින් රකිම් පුතු හුස්මෙන්. ඉතින් හැමෝගෙම හිතේ ලොකු හිස්තැනක් ඉතිරි කරලා ලොකු පාඩමකුත් කියලා දීලා පැංචා යන්නම ගියා.